සුබ දවසක් වේවා ඔයාලා සියලු දෙනාටම. අද කොළඹ බීච් channel එකෙන් ලෑස්ති වෙන්නේ NTS එහෙම නැත්නම් nursing training school එකකින් ඩිප්ලෝමා එකක් තියෙන ඔයාට කොහොමද ශ්‍රී ලංකාවේ වගේම වෙනත් රටවල් වල පිළිගත්ත ඩිග්‍රී එකක් වන nursing degree එකක්. එහෙම නැත්නම් කොළඹ විශ්වවිද්‍යාලයේ nursing faculty එකේ දකුණු ආසියාවේ තියෙන පළවෙනි nursing faculty එකෙන් කොහොමද nursing degree එකක් ගන්න කියලා දෙන්න. ඉතින් අන්තිම වෙනකම්ම වීඩියෝ එක බැලුවොත් ඔයාලට කිසිම විස්තරයක් මග අරගන්න නැතුව හැමදේම දැනගන්න පුළුවන්. ඊටම අපි කතා කරන්න යන්නේ NTS එකෙන් ඩිප්ලෝමා එකක් තියෙන ඔයාට කොළඹ විශ්වවිද්‍යාලයේ ඩිග්‍රී එකක් ගන්න නම් තියෙන්න ඕනි මූලික සුදුසුකම් මොනවද කියලා. පළවෙනි දේ තමයි ඉතින් අපි කිව්වත් වගේ ඔයාට nursing training school එකකින් ලබාගත්ත ඩිප්ලෝමා එකක් තියෙන්න ඕනි. ඒ වගේම තමයි ඔයා ශ්‍රී ලංකා nursing council එහෙම නැත්නම් nursing council එක හරි ශ්‍රී ලංකා medical council එකේ register වෙච්ච registered nurse කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා master කෙනෙක් වෙන්න පුළුවන්, nurse කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් sister කෙනෙක් වෙන්න පුළුවන්. ඒ විදිහට ඔයා දරන තනතුරේ අවම වශයෙන් අවුරුදු 5ක්වත් ඔයාගේ සේවා කාලය තියෙන්න ඕනේ. තුන්වෙනි මූලික සුදුසුකම තමයි ඔයා අවුරුදු 45ට වඩා අඩු කෙනෙක් වෙන්න ඕනේ කියන එක. ඊළඟ සුදුසුකම වෙන්නේ ඔයාට A levels වලට බයෝකෙමිස්ට්‍රි ෆිසික්ස් කියන විෂයන් තුනට අම වශයෙන් SR මාර්කයන් 3ක්වත් තියෙන්න ඕනේ. සහ ඔයාට O levels වලට ඉංග්‍රීසි වලට C සාමාර්ථයක් අඩුම තරමින් තියෙන්න ඕනේ කියන එක. දැන් මම පැහැදිලි කරන්න යන්නේ NTS ඩිප්ලෝමා එකකින් කොහොමද කොළඹ විශ්වවිද්‍යාලයේ nursing faculty එකකින් ප්‍රදානය කරන යන process එක. එතකොට පළවෙනියටම අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ හෙද විද්‍යාපීඨයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීමක් කරනවා. දැන් අපි සූදානම් අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට අයදුම්පත් කරුවන් කැඳවන්න කියලා. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ හැම හොස්පිටල් එකකටම දැනුම් දීමක් සිදු කරනවා ගැසට් නිවේදනයක් හරහා අයදුම්පත් කරුවන් කැඳවනවා කියලා. එතකොට ඔයා වැඩ කරන හොස්පිටල් එකේ පාලන අධිකාරියට කතා කරලා ඔයාට දැනගන්න පුළුවන් දැන් Faculty of Nursing එකේ ඩිග්‍රී එකට apply කරන්න පුළුවන්ද කියන එක. එතකොට ඔයාට අර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කරලා තිබ්බ මූලික සුදුසුකම් තියෙනවා නම් ඔයාට apply කිරීමේ හැකියාවක් තියෙනවා ඩිග්‍රී එකට. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අයදුම්පත් කැඳෙව්වට පස්සේ පළවෙනියටම ඔයාගේ වෝඩ් එකේ වෝඩ් සිස්ටර්ට දැනුවත් කරන්න ඕනේ. ඊට පස්සේ තිබෙන ඇප්ලිකේෂන්ස් ටික පිළිවෙලට නිවැරදිව ෆිල් කරලා ඉවර වෙලා හොස්පිටල් එකේ සෙක්ෂන් මේට්‍රන්ට සහ චීෆ් මේට්‍රන් කියන දෙදෙනාගෙන්ම ඔයාගේ ඇප්ලිකේෂන්ස් ටික සයින් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ පිළිවෙලට පුරවපු සහ සයින් කරගත්ත ඇප්ලිකේෂන්ස් අපේ Faculty of Nursing එකට ඔයාගේ හොස්පිටල් එක මාර්ගයෙන් තමයි එවන්න ඕනේ. ඔයාගේ ඇප්ලිකේෂන් එක ෆැකල්ටි එකට ආවට පස්සේ ඔයාව කැඳවීමක් සිදු කරනවා Faculty of Nursing එකට එන්න කියලා. මෙතනදී ඔයාට ඉන්ටර්විව් එකකට සහ ටෙස්ට් එකකට කියන දෙකකට මුහුණ දෙන්න සිදු වෙනවා. මෙතනදී ඔයාගේ ඇකඩමික් කරුණු පිළිබඳව තියෙන දැනුම, ඒ වගේම ක්ලිනිකල් නොලෙජ් එක කොහොමද ප්‍රැක්ටිකල් විදියට යොදාගන්නේ කියන එක ගැන ඔයාගේ දැනුම පරීක්ෂා කරනවා. අපි ටෙස්ට් එක ගැන කතා කළොත් එතනදී MCQ 30ක් සහ SCQ 2ක්. SCQ කියලා කියන්නේ structured essay question දෙකකට ඔයාට මුහුණ දෙන්න තියෙනවා. ඉතින් මේ ටෙස්ට් එක සහ ඉන්ටර්විව් එක පාස් වෙන්න නම් ඔයාට මේ දෙකටම ලකුණු 50ට වඩා වැඩියෙන් ගන්න ඕනේ. ඊට පස්සේ ඔයා ලකුණු 50කට වඩා වැඩියෙන් අරගෙන ඉන්ටර්විව් එක සහ ටෙස්ට් එක පාස් වුණාට පස්සේ ඔයාට බොන්ඩ් එකකට සයින් කරන්න තියෙනවා. මේ බොන්ඩ් එකේදී වෙන්නේ ඔයා ඩිග්‍රී එක ගත්තට පස්සේ අනිවාර්යෙන් අවුරුදු 10ක් යනකම් ශ්‍රී ලංකාවේ ගවර්න්මන්ට් හොස්පිටල් එකක ඔයා වැඩ කරනවා කියන එක. මේ බොන්ඩ් එක ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 6ක වටිනාකමක් තියෙන බොන්ඩ් එකක්. ඉතින් මේ බොන්ඩ් එකත් සයින් කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ඩිග්‍රී එකේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන්න ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලයේ හෙද විද්‍යාපීඨයේ 3 වන වසර සිසුවෙක් විදියට. ඉතින් අදාළ බැච් එකත් එක්ක එකතු වෙලා ඔයාට අධ්‍යාපන කටයුතු කරගෙන යන්න පුළුවන්.
මේ සඳහා වැටුප් සහිත අවුරුදු 2ක නිවාඩුවක් ඔයාට රැකියාවෙන් හම්බ වෙනවා. ඒ වගේම තමයි මේ ඩිග්‍රී එක කම්ප්ලීට් කළාට පස්සේ ඔයා වැඩ කරපු හොස්පිටල් එකටම ග්‍රැජුවේට් නර්ස් කෙනෙක්, උපාධිධාරී හෙද නිලධාරිනියක් විදියට වැඩ කරන්න යන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරේ නර්සිං ට්‍රේනිං ස්කූල් එකේ ඩිප්ලෝමා එකක් තියෙන ඔයාට කොහොමද කොළඹ විශ්වවිද්‍යාලයේ නර්සිං ෆැකල්ටි එක දක්න ආසියාවේ එකම නර්සිං ෆැකල්ටි එකකින් ඩිග්‍රී එකකට යන්නේ කොහොමද කියන එක. ඉතින් තවදුරටත් අපේ channel එකත් එක්ක රැඳී ඉන්න. ඔයාලට තවත් වැදගත් විස්තර අරන් එන්න අපි සූදානම් වෙලා ඉන්නවා.